අපි වැඩියෙන්ම ආදරය කරන කෙනා එක්කම තමයි සමහර වෙලාවට වැඩියෙන්ම රණ්ඩු වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? මේක ඇත්තටම ගොඩාක් සම්බන්ධතාවලට පොදු ප්‍රශ්නයක්. හොඳයි, අද අපි මේ ගැටලුව දිහා ටිකක් ගැඹුරින් බලන්නයි යන්නේ. ජනප්‍රිය මත මොනවද? විද්‍යාවෙන් කියන්නේ මොකක්ද? සහ මේ தત્ත්වය හොඳ අතට හරවගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු. ගොඩක් වෙලාවට මේ හැම රණ්ඩුවක්ම පටන් ගන්න එකම තැනකින්. ඒ තමයි අනේ මාව යාට තේරෙන්නෙම නෑ කියන හැඟීම. ඉතින් එතනින් පස්සේ වෙන්නේ එකම දේ ගැන නැවත නැවතත් වාද කරන එක. හරියට කෙඩිච්ච රෙකෝඩ් එකක් වගේ එකම තැන කැරකෙනවා. හරි, මේකට තියෙන හරිම ජනප්‍රිය පැහැදිලි කිරීමක් තමයි මේ හැම වරදවා වටහා ගැනීමකටම හේතුව ගැහැණු සහ පිරිමි අයගේ මොළ නිර්මාණය වෙලා තියෙන විදිහේ වෙනස කියන එක. අපි බලමු මේ කතාව ඇත්ත නැත්ත මොකක්ද කියලා. මේ අදහසට අනුව පිරිමි මොළය හරියට පිළිවෙලට අහුරපු පෙට්ටි ගොඩක් වගේලු. වැඩවලට එක පෙට්ටියක්, පවුලට එකක්, විනෝදාංශවලට තව එකක්, එක වෙලාවකට අරින්නේ එකම එක පෙට්ටියයි. අනිත් ඔක්කොම වහලා. හැබැයි ගැහැණු මොළය ඒක හරියට ලොකු නූල් බෝලයක් වගේ. වැඩ, පවුල, යාළුවෝ, හැංගීම්, මතකයන් මේ හැම දෙයක්ම එකට පැටලිලා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ න්‍යායේ එන ජනප්‍රියම කෑල්ලක් තමයි හිස් පෙට්ටිය. එහෙමත් නැත්නම් nothing box එක. ඒ කියන්නේ පිරිමින්ට තේනවා කියන පුදුම හැකියාවක් Tamanගේ මනස සම්පූර්ණයෙන්ම හිස් කරගෙන කිසිම දෙයක් ගැන නොහිතා ඉන්න. ටීවී එක දිහා බලාගෙන නිකන් ඉන්නකොට වෙන්නේත් මේකයි කියලායි කියන්නේ. මේ වගේ සරල පැහැදිලි කිරීමක් අහන්න ලේසි, තේරුම් ගන්නත් ලේසි. ඒත් නූතන ස්නායු විද්‍යාව මේ කතාව ඇත්ත කියලා පිළිගන්නවද? අපි දැන් බලමු විද්‍යාවෙන් ඇත්තටම කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි අහන්න ඕනේ වැදගත්ම ප්‍රශ්නය මේකයි. ඇත්තටම පිරිමි මොළය සහ ගැහැණු මොළය කියලා පැහැදිලිම වර්ග දෙකක් තියෙනවා කියන එකට විද්‍යාත්මක සාක්ෂි තියෙනවද? ලීස් එලියට් වගේ ස්නායු විද්‍යාඥයන් දශක ගණනාවක පර්යේෂණ අධ්‍යයනය කරලා ඇවිත් තියෙන සම්පූර්ණයෙන්ම වෙනස් ටිකක් පුදුම හිතෙන නිගමනයකට. අධ්‍යයනයන් වලින් පේන්නේ හරිම පැහැදිලි දෙයක්. සාමාන්‍යයෙන් පිරිමින්ගේ මොළය ටිකක් විශාලයි. හැබැයි ඒක හරියට උස කෙනෙක්ගේ අතපය දිග වෙනවා වගේ ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂ දෙයක් විතරයි. ඒ ඇරුණම ලිංගිකත්වය මත පදනම් වෙච්ච ලොකු අර්ථවත් වෙනස්කම් කිසිවක් හොයාගෙන නැහැ. ඒ කියන්නේ විද්‍යාත්මක එකඟතාවය හරිම පැහැදිලි. හරියට අපේ හදවත හෝ වකුගඩු වගේම අපේ මොළයත් එකම මූලික සැලැස්මකට අනුව හැදිලා තියෙන්නේ. ගැහණු පිරිමි ભેදයක් නැතුව අපි හැමෝටම තියෙන්නේ එකම වර්ගයේ හાર્ඩ්වෙයාර් එකක්. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මොළ දෙකක් තිබීම නෙවෙයි නම් සාර්ථක සම්බන්ධතාවයක ඇත්තම රහස මොකක්ද? ඇත්තකම බලපාන දේ මොකක්ද? ඉතින් අපි මේ මොළය වෙනස ගැන හිතා ඉන්න එකෙන් වෙන්නේ ඇත්තම ප්‍රශ්නය මගහැරෙන එක. බලන්න, සැබෑ ප්‍රශ්නේ තියෙන්නේ අපේ ජීව විද්‍යාව නෙවෙයි, අපේ හැසිරීම් වලයි. පර්යේෂණ වලින් පෙන්නන පුදුම සහගත දෙයක් තමයි මේ. සම්බන්ධයක සාර්ථකත්වය ගැන කියන්න පුළුවන් වැදගත්ම දේ අපි රණ්ඩු වෙනවද නැද්ද කියන එකත් රණ්ඩු වෙන්න හේතුවක් නෙවෙයි. වැදගත්ම දේ තමයි අපි රණ්ඩු වෙන විදිහ. අතරම ඕනෑම සම්බන්ධතාවයක ගැටුම් ඇති වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒක නොවැළක්විය හැකි. හැබැයි ඒ ගැටුම අපි හසුරුවන විදියට පුළුවන් සම්බන්ධයක් ගොඩනගන්න, එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම කඩලා දාන්න. හොඳයි, එහෙනම් අපි දැන් බලමු මේ එකඟ නොවීම සම්බන්ධය ශක්තිමත් කරන විදියට විසඳ ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම කීපයක් ගැන. මෙන්න පළවෙනි සහ වැදගත්ම රීතිය. ප්‍රශ්නයට පහර දෙන්න පුද්ගලයාට නෙවෙයි. හිතන්නකෝ මෙහෙම. ඔයාලා දෙන්න එක පැත්තක, ප්‍රශ්නේ තියෙන්නේ අනිත් පැත්තේ. ඔයාලගේ සටන තියෙන්නේ ප්‍රශ්නයත් එක්ක ඔයාලා දෙන්න අතර නෙවෙයි. කතාව පීලිපනින් එක නවත්ත ගන්න නම් එක වෙලාවක එක ප්‍රශ්නයක් ගැන විතරක් කතා කරන්න. ඔයා හැමතිස්සෙම මෙහෙමයි. ඔයා කවදාවත් එහෙම කරලා නෑ වගේ වචන පාවිච්චි කරන්න එපා. අද උදේ වෙච්ච දේ ගැන කතා කරනකොට ගිය අවුරුද්දේ වෙච්ච දෙයක් ඇදලා ගන්න එකෙන් වෙන්නේ ප්‍රශ්නේ තවත් ලොකු වෙන එක විතරයි. තව වැදගත් උපක්‍රම කිහිපයක් තියෙනවා. අනිත් කෙනා අපේ හිත කියවයි කියලා බලාගෙන ඉන්න එපා. අපිට අවශ්‍ය දේ පැහැදිලිව කාරුණිකව කියන්න ඕන. කේන්ති ගියාම මුකුත් නොකියා හැරිලා යන්න එපා. ඒ වෙනුවට මට ටිකක් හිත සංසුන් කරගන්න වෙලාවක් ඕන. අපි විනාඩි 10කින් ආයෙ කතා කරමු කියලා පොඩි විවේකයක් ගන්න. හරි විදිහට කළමනාකරණය කරගත්තොත් ගැටුම් කියන්නේ සම්බන්ධතාවයක් දුර්වල කරන දෙයක් වෙන්න ඕන නෑ. ඇත්තටම ඒකෙන් වෙන්න පුරුවන් ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. අපි මේ රණ්ඩු දිහා බලන විදිහ වෙනස් කරගත්තොත් මේවා සම්බන්ධය බිඳ දමන දේවල් නෙවෙයි, එකිනෙකාව තවත් ගැඹුරින් තේරුම් ගන්න ලැබෙන අවස්ථා විදිහට දැක්කොත්
එතකොට මුළු කතාවම වෙනස් වෙනවා. මේකෙන් තමයි අපි වැදගත්ම කාරණයට එන්නේ. ආදරය, කරුණාව, එකිනෙකාට ගරු කිරීම සහ සමාව දීම කියන ශක්තිමත් අත්විවරයක් තියෙනවා නම් ඕනෑම ගැටුමකට ඕනෑම කුණාඩුවකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් වහලකේ මත ගොඩනගන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ රණ්ඩුවන එක නතර කරන එක නෙවෙයි. වැදගත්ම දේ තමයි ඒ රණ්ඩුවම එකිනෙකාට තවත් ලං වෙන්න පාලමක් කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. හිතන්න ඊළඟ වතාවේ යන එකග නොවීම ඔයාලගේ බැඳීම තවත් ශක්තිමත් කරගන්න ලැබෙන අවස්ථාවක් කරගන්නේ කොහොමද කියලා.